sorry. ඕන කතාවක්. දැන් ගොඩක් අය හිතන් ඉන්නවා මේ නළුවෙක් වුණාම කැමරා එක ඉස්සරහ වැඩ කරන කෙනෙක් වුණාම ගොඩාක් ලොකු මසල්යක් තියෙනවා. බොඩි බිල්ඩර්ස් අප් වෙනවා. හැබැයි මගේ මතේ මම අද කියන්නේ මම මේ කැමරාව ඉස්සරහා ඇක්ටිං වැඩ කරනවා අය කිව්වා වගේ ප්‍රසන්ටිං වැඩ කරනවා. ඒකට මොඩලින් වැඩ කරනවා. ඒකට මම විශ්වාස කරනවා අවශ්‍ය වෙන්නේ බොඩි බිල්ඩර්ස් ලාකට මස්කියුලර් ඇඟක්වත් නැත්නම් මේ අර මැරතන් දුවන කට්ටිය ගොඩාක් ෆැට් එකක් අඳුරලා තියෙනවා. ඒ වගේ නෙමෙයි. හැබැයි අවශ්‍ය වෙන්නේ බැලන්ස් එකක්. ඒකට යම් කිසි මසල් එකක් තියෙන්න ඕනි. මම ෆෝකස් කරනවා ෆැට් එකක් අඩු තියාගන්න. මොකද මට මගේ වැඩ ආපස්සට ගිහලා බලන්න ලැබිච්ච කමෙන්ට්ස් බලද්දී මට දැනෙන දෙයක් තමයි මම අනිවාර්යෙන්ම මේ බැලන්ස් එක තියන්න ගියාම යම් කිසි මසල් එකක් සහ ෆැට් එකක් අඩු තියන්න ගියාම ඒක කැම් එකට වටිනා සහ ඒ වැඩේ සාර්ථකව උදව් වෙන ඇක්ට් කෙනෙක් හැටියට සහ ෆිට්නස් එක. මොකද මම ඇක්ට් එකක තිබුණාම ඩිරෙක්ටර් මට කියන්න පුළුවන් මෙතනින් බයින්න මේ වගේ ලොකු ඇක්ෂන් එකක් කරන්න කියලා කියන්නේ. අන්න ඒව කරන්න පුළුවන් වෙන්නේ. අන්න ඒකින්ද තමයි මම බැලන්ස් එකක් මේන්ටේන් කරන්නේ. ඉතින් කැමරාව ඉස්සරහ වැඩ කරන කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ මතේ යම් කිසි මසල් එකක් හදන්න, වාගේ ෆැට් එක අඩුවෙන් තියාගෙන බොඩි වේට් එක බැලන්ස් කරගෙන ඉස්සරහට